ජීවිතය මේ ආධිපත්‍ය ක්‍රියා කිරීමට මූලිකම දේ තමයි යටහත්කම. දැන් ඇත්තටම අපිට ගැලවෙන්න ඉස්සෙල්ලා නැතිම දේ. අපි යේසුස් වහන්සේ පිළිගන්න ඉස්සර වෙලා අපිට නැතිම දේ උකයි. දැන් යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ අපේ ජීවිතයේ ඇතිවිය යුතුම දේ තමයි හැමතිස්සෙම යටහත් වීම තුල තමයි අපේ ආධිපත්‍යයේ බලය ක්‍රියාත්මක වෙන්නේ. ඒක උන්වහන්සේ පවා යේසුස් වහන්සේ මේ පොළවේ ඉන්නකොට පියාණන් වහන්සේට යටහත් තමගේ ආධිපත්‍ය බලය පාවිච්චි කළා. ආමේන්. ඒ වගේම අපේ ජීවිතවල උන්වහන්සේ පෙන්වා දෙන මූලික කරුණ තමයි අපි ආධිපත්‍ය බලය පාවිච්චි කරනකොට ඒ ආධිපත්‍ය බලය යටහත්කමෙන් තමයි පාවිච්චි කරන්න ඕනේ. උඩඟු මිනිස්සෙකුට ඒ වගේම දෙවියන් වහන්සේට යටත් නොවන මිනිස්සෙක් තුලින් ආධිපත්‍ය ක්‍රියාත්මක වෙන්නේ. ආධිපත්‍ය ප්‍රකාශ කරයි. හැසිරෙයි. ඒ වුණාට ඒක ක්‍රියාත්මක වෙන්නේ ඒකේ බලය අත්දකින්න බෑ. බලය අත්දකින්න නම් විශේෂයෙන් අපි මතක තියාගන්න ඕනේ අපි එතන අපේ ජීවිතයන්ට හත් කරගන්න ඕනේ. ඒක තමයි ඔබට මුලින්ම ඒක මේ මාතෘකාව දීලා තියෙන එතන දෙවියන් වහන්සේට යටත් ක්‍රියා කරන ආධිපත්‍යයේ පිළිවෙල. ඒකට දෙවියන් වහන්සේට යටත් මේ පොළවේ ආධිපත්‍ය පාවිච්චි කිරීමේ පිළිවෙල දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා. ආමේන්. ආමේන්. ඒකට අපි මේ පිළිවෙල දැන් දරුවෙක් නම් දෙමව්පියන්ට යටහත් වීම. ඒ වගේම පවුල තුන ස්වාම පුරුෂයා බහරයාව තුබෙස බහරයාවගේ යටහත්කම. ඒ වගේම තමයි ස්වාම පුරුෂයාගේ ප්‍රේමය. ඒ වගේම තමයි අපි දන්නවා සේවකයන් නම් සේවකේ කොහොමද තමන්ගේ ස්වාමීත්වයට ගරු කරන්නේ? ඒ ස්වාමීත්වයට කොහොමද යටත් වෙන්නේ? ඒ තුල තමයි ඒ ආශිර්වාද ලබන්නේ. ආමේන්. ඒකට අපිට ආධිපත්‍ය තිබුණා කියලා අපි ඒක ඉගෙන ගත්තා කියලා ක්‍රියාත්මක වෙන්නේ. එතනදී අපි අපිව යටහත් කරගන්න ඕනේ. එතකොට තමයි මේ බලය එන්නේ. දැන් යේසුස් වහන්සේ වතුර බෞතිස්මය ලබන්න උනහම යොහන්ද බෞතිස්තගේ ඒ වතුර බෞතිස්මේ ගිල්වීමේ වතුර බෞතිස්මේ ලබා ගැනීම සඳහා යටහත් දෙන්න යනවා. යොහන් කියනවා ඔබ වහන්සේම මම සුදුසු නෑ ඔබේ වහන් පටිය වගේ යන්නේ. හැබැයි යේසුස් වහන්සේ කියනවා මේ අවස්ථාවේකට ඉඩ දෙන්න. ආමේන්. ඒ කියන්නේ මේ ආධිපත්‍ය නිවැරදිව උන්වහන්සේ තේරුම් අරගෙන තිබුණා පොළවේ. උන්වහන්සේ නිවැරදිව ඒව හඳුනගෙන තිබුණා. ආමේන්. ඒතර ඔබේ ජීවිතේ ඔබ යටත් වෙන්න ඕනේ තැන. ඔබ එතනදී ගරු කළම එකක් යටත් වීම එකක්. ඒතර ඔබගේ ඇතුළාන්ත දැන් අපිට පුළුවන් පිටින් යටහත්කමක් නැතුව නිකන් පෙන්වන්න අපිට. ඒ කියන්නේ අපේ ඇතුළත යටහත්කමක් අපි තබා ගන්න නැතුව අපිට පිටින් යටහත් වගේ පෙන්වන්න පුළුවන්. ඒක නෙමෙයි. අපේ අභ්‍යන්තරික නිවැරදි යටහත් භාවයක් අපි සකස් කරගන්න අවශ්‍යයි. ආමේන්. අපි යමු පේතරස් පොතට. ඒක පේතරස් 18 වන පරිච්ඡේදයට. ඒක පේතරස් දෙවැනි පරිච්ඡේදයේ 18 වන පදයේ සිට අපි බලන්න යනවා. එක පේතරස් දෙවෙනි පරිච්ඡේදයේ 18 වන පදය සහ 19 වන පදයට අපි ගමන් කරනවා. එතෙන්ද කියනවා වැඩකාරයනි යහපත් වූ සෞම්‍ය වූ ස්වාමිවරුන්ට පමණක් නොව නුඹලාගේ රළු ස්වාමිවරුන්ට සියලු ආකාර බයින් යුක්තව යටත් වෙන්න. 19. මක්නිසාද යමෙක් දෙවියන් වහන්සේ කෙරෙහි හෘද සාක්ෂිය නිසා අනිතු ලෙස පීඩා විඳිමින් දුක් ඉවසන්නේ වී නම් ඒක ප්‍රශංසනීය දෙයක්. ආමේන්. ආමේන්. දැන් බලන්න මේ එක පේතරස් දෙවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ කියනවා වැඩකාරයනි යහපත් වූ සෞම්‍ය වූ ස්වාමිවරුන්ට විතරක් නෙමෙයි. කාටද යටත් වෙන්න ඕනේ? රළු අයටත් බයින් යටත් වෙන්න. ආමේන්. හලෙලුයා. ඉතින් මේක හරුවම අපිට ටික කමයි. අපිට සෞම්‍ය කෙනෙක්ට නම් යටත් වෙන්න පුළුවන්. රාලු දැඩි කෙනෙක්ට අපිට යටත් වෙන්න අමාරුයි. හැබැයි බයිබලයේ අපිට අවවාද කරනවා මොකක්ද? වැඩකාරයනි යහපත් වූ සෞම්‍ය වූ ස්වාමිවරුන්ට පමණක් නොව නුඹලාගේ රාලු ස්වාමිවරුන්ට සියලු ආකාර බයින් යටත් වෙන්න. ඒ කියන්නේ හැම ආකාරයේ බයකින් තමන්ගේ ජීවිතය යටත් කරගන්න ඕනේ. දැන් අපි සමහරක් වෙලාවට අපි රැකියා ස්ථානවල වැඩ කරන අය හැටියට ඔයගොල්ලෝගේ ජීවිතවල මේ ප්‍රශ්නය ඇති වෙනවා. ඔයගොල්ලෝ ප්‍රශ්නයක් ඇති වෙනවා අභ්‍යන්තරිකව. ඔයගොල්ලන්ට ආධිපත්‍යය තියෙනවා කිතුරෙක් ලෙස. ඒ එකම ඔයගොල්ලෝ මතක තබා ගන්න ඕනේ. ඔයගොල්ලන්ගෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන යටහත්කම.
උන්වහන්සේ කියනවා මොකද්ද වැඩකාරයෙනි යහපත් වූ සෞම්‍ය ස්වාමිවරුන්ට පමණක් නොව. අපි කියයි මෙහෙම අම්බෝ මට පුළුවන් එයා හොඳයි ඒ නිසා මම එයාට යටත් වෙනවා. එයා නම් අපි කියන දේ අහන නිසා අපි එයාට යටත් වෙනවා. එයා නම් අපි කියන දේ අහන්නේ නැහැ ඉතින් අපි එයාට යටත් වෙන්නේ නැහැ. එහෙම කියන්න බෑ. කොටාෂ දෙකටම මොනා කරන්න ඕනේද? යටත් වෙන්න. සෞම්‍යයට යටත් වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ කියන්නේ මම සෞම්‍යයට යටත් වෙන්නේ නැහැ. මොකද ඒක ඕනේ නැහනේ. රළුවයිටනේ වැඩියෙන් මුණහසේ බලාපොරොත්තු වෙන නිසා මම නෑ සෞම්‍යයටයි බලන්න හොඳට බයිබල් පදය. වැඩකාරයෙනි යහපත් වූ සෞම්‍ය ස්වාමිවරුන්ට පමණක් නොව කාටද? නුඹලාගේ රළු ස්වාමිවරුන්ට සියලු ආකාර බයින් යුක්තව මොනවා කරන්න කියනවද? සියලු ආකාර බයින් යුක්තව යටහත් වෙන්න. එහෙනම් දෙවියන් වහන්සේ මේ ආධිපත්‍ය පාවිච්චි කරන වෙලාවේ ඇදහිලිවන්තින් ලෙස ඔබෙන් බලාපොරොත්තු වෙනවද මේ යටහත්කම? ඔව්. ඔබෙන් බලාපොරොත්තු වෙනවා. ඔබ යම් ආයතනයක වැඩ කරනකොට ඒ ඉහළ ස්වාමීත්වයට ගරු කිරීම, ඒකට යටත් වීම, ඒගොල්ලන්ගේ ආධිපත්‍යයන් වලට එකඟ වීම දෙවියන් වහන්සේ බලා සිටිනවා. මොකද ඒකයි 19 වෙනි පදේ කියන්නේ. මට ඒක දෙන්න. ඉතින් කියනවා මොකද්ද? මක්නිසාද යමෙක් දෙවියන් වහන්සේ කෙරෙහි ඕ හෘද සාක්ෂිය නිසා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ දැන් මේ කියලා තියෙන දේ නිසා, මේ උගන්වන පදේ නිසා, මේ දේව වචනය නිසා, ඔබ ඉගෙනගෙන තියෙන බයිබලය නිසා කවුරු හරි හෘද සාක්ෂියෙන් හෘද සාක්ෂිය අපිට කතා කරනවානේ අපි ඉගෙන ගත්ත දේවල් නේද? ඒ හෘද සාක්ෂිය නිසා අයතු ලෙස පීඩා විඳින්න. ඒ කියන්නේ ඒ ඉහළ ස්වාමීත්වය ඔබට අයතු ලෙස වැරදක් කරනවා නම්, එයා අයතු ලෙස ඔබට පීඩා කරනවා නම්, ඒ දුක ඔබ ඉවසනකොට මොකක්ද වෙන්නේ යන්නේ? දෙවියන් වහන්සේ ඔබ මහිමයටපත් කරනවා. ආමෙන්. ඔබ උසස් කරනවා. ඔබ ආශිර්වාද කරනවා. මොකද ඔබ දැන් දෙවියන් වහන්සේට බය නිසා, ඔබගේ වචනේ ඉගෙන ගැනීම නිසා, ඒ හෘද සාක්ෂිය නිසා ඔබ දැන් බයෙන් යටත් වෙනවා. ඒ යටත් වීම තුල මොකක්ද වෙන්නේ? ඒ පීඩාව විඳින දුක තුල දෙවියන් වහන්සේට ඒක මිහිරි සුවඳක් වෙන්නේ. ආමෙන්. ඒක ප්‍රශංසාවක්. ඒක ඔබේ ස්වභාවය අත්ොසවා දෙන ප්‍රශංසාව වගේම බල සම්පන්න ප්‍රශංසාවක්. ආමෙන්. ඇයි ඔබ දෙවියන් වහන්සේගේ වචනයටයි ඒ වෙලාවේ කීකරුවේ. ඒ කීකරුකම ඔබ මහිමා ජීවිතයක්, ආශිර්වාදලත් ජීවිතයකට උන්වහන්සේ ආශිර්වාද කරන්ට යනවා. ආමෙන්. ඒකයි එපිසෝඩ් අපි යමු. එපිසෝඩ් 6 වෙනි පරිච්ඡේදයේ පළවන පදය. දරුවනි නුඹලාගේ දෙමව්පියන්ට ස්වාමින් වහන්සේ තුල කීකරු වෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය. ආමෙන්. ආමෙන්. ඒ එපිසෝඩ් 6 වෙනි පරිච්ඡේදයේ ක්‍රිස්තියානි පවුලක තියෙන ගුණාංගවලදී උන්වහන්සේ කියලා දෙනවා දරුවෙක් තමන්ගේ දෙමව්පියන්ට යටත් වෙන්න ඕනේ. දරුවෙක් තමන්ගේ දෙමව්පියන්ට කීකරු වෙන්න ඕනේ. ආමෙන්. ආමෙන්. දරුවනි නුඹලාගේ දෙමව්පියන්ට ස්වාමින් වහන්සේ තුල, ඒ කියන්නේ දෙවියන් වහන්සේ තුල ඔබ කීකරු වෙන්න ඕනේ. ඒක මෙතන කියනවා මොකක්ද? මක්නිසාද එසේ කරන්ට යුතුයි. ඒක යුතුයකම. දැන් මොකක්ද අපි ඉඳලා ක්‍රිස්තියානි වුණාට පස්සේ අපි අපේ දෙමව්පියන්ට යටත් වෙන්නේ අපි දෙවියන් වහන්සේට විතරයි. එහෙම කියන්න බෑ කාටවත්. ඔබ ඔබේ දෙමව්පියන්ට යටත් වෙන්න ඕනේ. ඔබේ ජීවිතේ යටත් කරන්න අවශ්‍යයි. මොකද දෙවෙනි පදේ කියනවා, දෙවෙනි පදේ දෙන්න. නුඹලාට වැඩ සිද්ධ වන පිණිස, පොළොවේ බොහෝ කල ජීවත් වන පිණිස, නුඹේ පියාටත් මව්ටත් ගෞරව කරන්න. එය පොරොන්දුවක් ඇති පළවෙනි ආඥාවය. ආමෙන්. ආමෙන්. බලන්න දරුවෙක්ට පුංචි කාලේ ඉඳන්ම මේ ක්‍රිස්තියානි ඉගෙනීම තුළ යටහත්කම කියලා දෙනවා. උන්වහන්සේ කියනවා මොකද්ද? දරුවනි මොනවා වෙන්නද? නුඹලාගේ දෙමව්පියන්ට ස්වාමින් වහන්සේ තුල කීකරු වෙන්න. එසේ කළ යුතුය. ඊට පස්සේ දෙවෙනි පදේ කියනවා නුඹට වැඩ සිද්ධ වන පිණිස. මේ වැඩ කියන්නේ මොනවද? ආශිර්වාද වෙන පිණිස. සඵල වන පිණිස. ඔබ වර්ධනය වන පිණිස. ඔබ මේ පොළවේ දීර්ඝායුෂ භුක්ති විඳින පිණිස. ඔබ මේ පොළවේ සියලු දේ ආශිර්වාදය ඔබ වෙතට කරා එන පිණිස ඔබ ඔබේ දෙමව්පියන්ට බයිබලයේ කියනවා මොකක් කරන්නද? ඔබේ ජීවිතයෙන් ගෞරවය දෙන්න. දෙවෙනි පදේ හොඳට බලන්න. නුඹට වැඩ සිද්ධ වන පිණිසද නුඹ පොළවේ බොහෝ කල් ජීවත් වෙන පිණිස. පොළවේ
බොහෝ කාලෙ කියන්නේ දීර්ඝායුෂ ලැබීමේ රහස තමයි ඒක තමයි. දැන් අපිට ආධිපත්‍යය තිබුණා කියලා බෑ. දැන් සාමාන්‍යයෙන් පොඩි දරුවෙක් වුණා දෙවියන් වහන්සේ පිළිගත්තට පස්සේ මේ බයිබලයේ කියන සියලු ආධිපත්‍ය යටත් තියෙනවනේ. එයාත් ඒ සියලු ආධිපත්‍යයන් ඉගෙන ගන්නවා. හැබැයි යාට තමන්ගේ දෙමව්පියන්ගේ ආධිපත්‍ය පාවිච්චි කරන්න බෑ. ඒ දෙමව්පියන්ට ගෞරව කරන්න ඉගෙන ගන්න ඕනේ. ආමේන්. ආමේන්. ඒ ආධිපත්‍ය පාවිච්චි කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. ඒක අපි තුල අපි හදාගත යුතු දෙයක්. අපි අටහත් වෙන්න ඉගෙන ගන්න ඕනේ. ආධිපත්‍ය දරන්න ඉගෙන ගන්න ඕනේ. මේ දෙකම අවශ්‍යයි. දුන්න දරුවෙක්ට පුංචි කාලේ වැහිනවා. ඔයාට බලය තියෙනවා. ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මේ විදිහට ක්‍රියා කරන්න. ඒක ඇත්ත. හැබැයි මතක තියාගන්න යුතු දෙයක් තියෙනවා. එයාට ඒ බලය ක්‍රියාත්මක වෙන්න යන්නේ. අදිවල ආධිපත්‍ය වන මාව පියාට ගෞරව කිරීම. ඒකෙන් තමයි ආශිර්වාදය. නුඹට වැඩ සිද්ධ වන පිණිස. ඒ කියන්නේ ආගේ සියලු සාර්ථකත්වය. ඒ දෙමෝපියන්ගේ ආශිර්වාදයෙන් එයා සාර්ථක වෙන්නේ ඒ දෙවියන් වහන්සේ තුල යා දෙමෝපියන්ට යහත්වීම කරනකොට. ඒකම කියනවා මොකක්ද? පොළවේ බොහෝ කල ජීවත් වෙන පිණිස තුන්වෙනි පදය. නුඹේ පියාටත් මව්ටත් ගෞරව කරන්න. මොනවා කරන්නද? නුඹේ පියාටත් මව්ටත් ගෞරව කරන්න. දැන් සමහර ළමයි කියනවා මම තාත්තට සලකන්නේ නැහැ මම අම්මට නම් ආදරේ. අම්මට සලකන. අම්මා නම් හොඳයි මම තාත්තා නම් ගණන් ගන්නෑ. එහෙම කියන ළමයි. ඒ වගේ සමහර ළමයි කියනවා මෙහෙම මම තාත්තට නම් සලකන තාත්තව පිළිගන්නවා මම අම්මව ගණන් ගන්න. එහෙම කියන්න බෑ. ඒතර ආඥාව නම් නුඹේ පියාටත් මව්ටත් දෙන්නටම මොනවා කරන්න? ගෞරව කරන්න කියන්නේ නැහැ. දෙන්නට මේක දෙන්න. ඒ ගෞරවය දෙන්න ඕනේ. එතකොට තමයි ඔබ ආශිර්වාද ලබන්නේ. ආමේන්. ඒක කියනවා මොකද නුඹේ පියාට මව්ට ගෞරව කරන්න ඒ පොරොන්දුවක් ඇති පළවෙනි ආඥාව. ඒක දවසික ආඥාවක්. ඒක බයිබලයේ ආඥාවක්. ඒක අපි දැන් මේ ක්‍රිස්තියානි වුණාට පස්සේ හුඟක් දරුවෝ හිතනවා ඒගොල්ලන්ට තනි ගමනක් යන්න බෑ. ඔබේ දෙමව්පියන්ට ඔබ යටත් වෙන්න ඕනේ. ඒගොල්ලන්ට ගෞරව කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ දෙමව්පියන්ගේ පැත්තෙන් යම් කොටස් තියෙනවා මේක උගන්වනවා ඒක. ඒ කියන්නේ ඒගොල්ලෝ ගාව තියෙන දුර්වලකම්, වැරදි, අඩුපාඩු ඒගොල්ලෝ හදා ගන්නවා. ඒ වගේම තමයි දරුවෝ තමන් ඒ දෙමව්පියන් මොන තත්ත්වයක හිටියත් ඒගොල්ලෝ හොඳ වෙන්නේ නැති, ඒගොල්ලෝ නරක වෙන්නේ නැති. ඒගොල්ලෝ අතිශයින් නරක වෙන්නේ නැති, අතිශයින් හොඳ වෙන්නේ නැති. ඒ ඔබේට මේ ආඥාවෙන් පිට ක්‍රියාත්මක වෙනවා. නැත්නම් ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනවා. එසා ආධිපත්‍ය තුල ක්‍රියාත්මක වෙන්න නම් මේ පියාට මව්ට ගෞරව කරන්න. ඒ පොරොන්දුවක් ඇති පළවෙනි ආඥාවය. ආමේන්. හතරවන පදය. ඔන්න බලන්න දැන් දෙමව්පියන්ට අවවාද කරනවා. පියවරුනි නුඹලාගේ දරුවන් කෝප නොපදවා ස්වාමීන් වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇති කරන්න. හalleluya. ඒතකොට දෙමව්පියන්ට කියනවා අර ගෞරව කරන දරුවාට ඒ යටත් වෙන දරුවාට කේන්ති ගස්සන්නේ නැතුව කෝප නූපදවන පිණිස යාට අවවාද උපදේශයන් දෙමව්පියෝ දෙන්න. ඒ ළමයිට සතුටුයි. අපිට මේ විතරක් නෙමෙයි ඒගොල්ලන්ටත් තියනවා කියලා. ඔව්. ඒගොල්ලෝ දැන් ළමයිව සමහර කරලා දෙමව්පියෝ පිරිසක් මැද්දේ අවනම්බු කරනවා. ඉතින් ඒ ළමයිගේ වැරදි අඩුපාඩු කෑ ගහලා කියනවා. ගෙදරට ඉන්න හැමෝටම කියනවා ළමයාගේ වැරදි. ඒ ළමයා මෙහෙමයි ඉගෙන ගන්නෑ මෙහෙමයි අරිමුර. ඒ පුරුදු අතාර ගන්න. ස්වාමීන් වහන්සේ තුල යාව හික්මවන්නත් අවවාදයෙන් උතේගොල්ලෝ නැති කරන්න කියනවා. ආමේන්. ස්වාමීන් වහන්සේ තුල කියන්නේ මේ වචනයට එකඟව ඒගොල්ලන්ට අවවාද කරන්න. මේ බයිබලෙට එකඟව ඒගොල්ලන්ව හික්මවන්න. මේ වචනෙන් ඒගොල්ලන්ට පෙන්වා දෙන්නේ ඒගොල්ලන්ගේ වරද. මාවට පියාට ගෞරව කරේ නැත්නම් දෙනියේ කපුට නොංගේ ඇස් සුදුරනවා කියලා තමයි තෝපදේශ පොතේ කියන්නේ. ඒක දරුවන්ට කියලා දෙන්න. ඔයගොල්ලෝගේ මඟ, ඔයගොල්ලෝගේ දැක්ම, ඔයගොල්ලෝගේ දර්ශනය නැති වෙනවා. ඔයගොල්ලෝ නැකි කරනවා. ඔයගොල්ලෝගේ ඉලක්ක කඩාගෙන වැටෙන්න යනවා. ඒ නිසා ඔයගොල්ලෝගේ දෙමව්පියන්ට යටත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මොකක්ද? ඒගොල්ලෝ කේන්තියක් නැති වෙන්න. දැන් හුඟක් වෙලාවට දරුවෝම ලැජ්ජා කරලා කේන්ති කරනවා. අනික තමයි දෙමෝපියන්ට තියෙන ලොකුම වරද. ඒගොල්ලන්ට තියෙන කේන්තිය නිසා ඒගොල්ලන්ගේ ප්‍රශ්නත් එක්ක සමහරලාට ගෙවල් වලට එන්නේ. එතකොට එනකොට ඒ ළමයිගේ ප්‍රශ්න අහපු ගමන්ම ඒගොල්ලෝ මොනවද කරන්නේ? කෝපයෙන් ඒගොල්ලන්ගේ තියෙන කෝපයෙන් මේ ළමයිට පහර දෙනවා. එතකොට ඒ මොනවද වෙන්නේ? මේ ළමයිගේ සිත් වේදනාවටපත් වෙනවා. ඒ වේදනාවත් එක්ක තමයි ළමයා සමහර වෙලාවට රාත්‍රී නිින්දට යන්නේ.
එතකොට දැන් ඊළඟ උදෑසන අවදි වෙන්නේ තර කෝපයෙන්ම. මේ ප්‍රශ්නයක් තියෙනවනේ ළමයින්ට ආවාද කළාට පස්සේ ආව පස්තැවිලි කරලා තමයි නිින්දට යවන්න ඕනේ. ඒක සිත සකස් කරලා. නැත්නම් යායේ වේදනාවෙම තමයි රාත්‍රිය ගත කරන්නේ. ඒක සුදුසු නෑ. ඒගොල්ලෝ කෝප නොපදවන පිළිස මේ විශේෂයෙන් තරුණ දෙමෝපියන් මේක ඉගෙන ගන්න ඕනේ වැඩක්. බයිබලානුකූලව තමන්ගේ දරුවන්ව කේන්ති ගස්සන්න නැතුව ඒගොල්ලන්ට උපදෙස් දෙන්න. ඒගොල්ලන්ට තරුණ අවධියක් තියෙනවා. ඒගොල්ලන්ගේ තරුණ අවධිය යම් තීරණ ගන්නවා. කොහොමද ඒගොල්ලන්ගේ වැරදි අඩුපාඩු ඒගොල්ලන්ට කියන්න ඕනේ. එක එක දරුවා වෙනස්නේ. එතකොට මේ වෙනස හඳුනාගෙන ඒගොල්ලන්ට ඒක අවබෝධ කර දීම මේ තුල තමයි ආශිර්වාදය ලබන්න යන්නේ. ආමෙන්. ඉක්මවීම අවවාදයෙන් ඔවුන් ඇති කරන්න. දෙවනස්සේ මානක් දීලා තියෙනවා දෙමෝපියන්. ඒකට දෙමෝපියන් යම් යටහත්කමක් දක්වනවා ඒ වචනේට. දෙවනස්සේ වචනේට යටත් වෙලා තමයි දැන් දෙමෝපියන් මොනවද කරන්නේ? අර දරුවට කතා කරන්නේ. කේන්තියෙන් පහළ වෙන්නේ නැහැ. එතකොට කෑ ගහන්නේ. ඒ කේන්තිය අයින් කරගෙන ළමයින්ට අවවාද කරනවා. ඔබට කේන්ති කියනවා කේන්තිය නිවෙනකන් ඉන්නේ යාට කතා කරන්න. කේන්තිය නැති වුණාට පස්සේ අවවාද කරන්න යන්නේ. මොකද කේන්තිය නිසා ඔබ කියන්න ඕනේ දේ කියනවා කියන්න ඕනේ නැති දේ ළමයින්ට කියනවා සමහර වෙලාවට. සමහර වෙලාවට කේන්තිය නිසා ඔහෙට ගහනවාද කියලා උඩට මතක නැහැ සමහර වෙලාවට. ඒකට ඉතින් ඔයගොල්ලෝ බයිබල් පදයකුත් තියෙනවා දෙවනවාසි කියලා තියෙනවා. ඉබල පාවිච්චි කරන්න ඒ තරම් පාවිච්චි කරන්න බෑ ඉබලේ උනාට. ඇයි මේ ඉබලක් පාවිච්චි කරන්නේ? ඉබලක් හොයන්නේ යනකොට තරහ නිවෙනවා. ඔයාට ගහුනේ සෙල්ෆ් වලින් මේ කොසු වලින් ඉදාල් වලින් නේද? පොළු වලින් ඒ වෙන පාරන්නේ නැහැ. දෙවනවාසි කියන්නේ ඉබලකින් තරවටු කරන්නේ. ඒකවල ඉබලකින් තරවටු කරන්න ඉබලක් ගේන්න යන වෙලාවේදී යම් මානසිකව සංසුන් වෙනවා. මනස පාලනය වෙනවා. ඒකයි බයිබලයේ කියන්නේ. ඒ වෙලාවේ ඔබේ කෝපේ යම් ප්‍රමාණයකට මොනවා වෙනවද? ඇත්තටම බලන්න ඒක ඇත්තක්. ඒක වඩා අඩු වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ කේන්තිය ගියාට පස්සේ ගහන්නත් බෑ. ඒ හින්දා මම මේ කේන්තිය තියෙන වෙලාවක තමයි ගහන්න ඕනේ කියන්නේ. ඒක වැරදි. මොකද්ද කරන්න ඕනේ? ඒ ස්වාමීන් වහන්සේ අපිට ආඥා කරනවා කොහොමද? ස්වාමීන් වහන්සේගේ හික්මවීමෙන්. ආමෙන්. දේව වචනින් යාව හික්මවීමෙන්, දේව වචනින් යාව අවවාද කිරීමෙන් ඇති කරන්න ගොඩනගන්න. ආමෙන්. ධර්මවහන්සේගේ කියන්නේ. ඒ කාර්යය ඔබ කරන්න දෙමව්පියන් ලෙස. ඒගොල්ලෝ විශේෂයෙන් එයාගේ වයස කෙනෙක් ඉස්සරහා එයාව ලැජ්ජාවටපත් කරන්න එපා ඒ තරුණ ළමයිව. ඒගොල්ලෝගේ දුර්වලකම් ඇති. ඒගොල්ලෝ තනියම උපදෙස් දෙන්න. ඒගොල්ලෝ පිරිසක් මැද්දේ කතා කරන්න එපා. ඒගොල්ලෝගේ අඩුපාඩු වැරදි කෑ ගහලා බයින්න එපා. අහල පහල ගෙවල් වලට ඇහින්න එහෙම කතා කරන්න එපා. දැන් ඒගොල්ලෝගේ වයසත් එක්ක ඒගොල්ලෝ මේකට ලැජ්ජයි. ඒගොල්ලෝ මේකට කැමති නෑ. ඒගොල්ලෝ දෙමව්පියන්ගේ කොටස තමයි ස්වාමීන් වහන්සේ තුල ඒගොල්ලෝ හික්මවන්න. ආමෙන්. ආමෙන්. ඒ ඇතුලේ ඒ දරුවාට අවවාද දෙන්න වෙනම කාලයක් යාඥාවෙන් වෙන් කරගන්න. ඒ ප්‍රඥාවෙන් නම් යාට කතා කරන්න. එයාගේ වරදයන්ට අවබෝධ කිරීමේ ශක්තිය සුදාප්‍රන් වහන්සේ ඔබට දෙන්න කියලා ඉල්ලන්න. ආමෙන්. ඒකයි නිවැරදි ආධිපත්‍යය කියන්නේ. ආමෙන්. නිවැරදි ආධිපත්‍යය කියන්නේ ඒකයි. එතකොට පස්වෙනි පදය අපි ඉස්සර කතා කරපු කාරණේ නැවතෙනවා. පස්වෙනි පදය. දාසෙනි ක්‍රිස්තුස් වහන්සේට මෙන් මාසාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරු සිටින්නන්ගෙනුත් දාසෙනි ක්‍රිස්තුස් වහන්සේ මෙන් මාසාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරු සිටින්නන් බයනොත් වේවුලවනුත් නුඹලාගේ සිත්වල ඒකාන්තකමින් කීකරුවන්න. ආමෙන්. මොනවා කරන්න කියනවාද? බයනොත් වේවුලෙමුනුත් ඒක දිව්‍යන් වහන්සේ ඉදිරියේ කරන්නලු. ඒකට දේවවචන කියනවා දාසෙනි ක්‍රිස්තුස් වහන්සේට මෙන්. දාසෙක් කියන්නේ කවුද? වැඩ කරන කෙනෙක්. ඒකට අපිට ඉහළ ආධිපත්‍යයන් වලට කොහොමද වැඩ කරන්න කියන්නේ? දාසෙනි ක්‍රිස්තුස් වහන්සේට මෙන් මානසාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරුන් සිටින්නන්ට බයනුත් වේවුලමුනුත් නුඹලාගේ සිත්වල ඒකාන්තකමින් කීකරුවන්න. ආමෙන්. ආමෙන්. ඔබේ ස්වාමිත්වයන්ට ඔබ වැඩ කරන ආයතනයන් වල දාසයන් කියන්නේ සේවකයන්ට මේ ආමන්ත්‍රණය කරන්නේ. ඒක සියලු සේවකයන් කොහොමද කරන්න ඕනේ? ක්‍රිස්තුස් වහන්සේට මෙන් මාංශාකාරී නායකත්වයට ගෞරව කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක බයනොත් වේවුලෙමිනුත් සිත්වල ඒකාන්තකමින් කීකරු වීම අතිශයින් වැදගත්. ඒ කියන්නේ මේ නායකත්වයේ කියන දේට ඔබ කීකරු වෙන්න.
ඒක ඔබට කියන්න බෑ මම එයාට කිකුරු වෙන්නේ මම දෙවනාසික විතරයි යටත් වෙන්නේ මම බයිබලෙක විතරයි යටත් වෙන්නේ ඒ නිසා මුගක් ක්‍රිස්තියානිය වැඩි දවසක් යම් තැනක රාජකාරී කරන්නේ ඒගොල්ලෝ වැඩ කරන තැන්වලින් ඒගොල්ලෝ ඉවත් කරනවා අයින් කරනවා ඇයි ඒකට හේතුව ඒගොල්ලෝ මේ යටත්කම් දැන් මේක මම ඒකයි පටන් ගන්නකොටම කිව්වේ මොකද අපිට මේක පුරුදු නෑ මේක අපේ ඇඟේ තියෙන අපේ ඔළුව පාත් කරන්න අපි කැමති නෑ ඒ ඇත්තට අපි ඔබ එකද වෙන්න ඔව් එහෙම තමයි. අපි කවුරුත් එහෙමයි කාටවත් යටත් වෙන්න කාටවත් ඔලුව පාත් කරන්න කවුරුත් කියන විදිහට අපේ ජීවිත ගෙනියන්න අපි දැස්ති නෑ. එහෙම තමයි අපි හැදිලා තියෙන්නේ. හැබැයි යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ මොකක් වෙන්න වෙනවද? අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙතෙන්ට එන්න වෙනවා. ඒ තමයි දාසයෙන් ක්‍රිස්තුස් වහන්සේට මෙන්. ඒ කියන්නේ යේසුස් වහන්සේට ඔබ කොච්චර යටහත්කමක් දක්වනවද? උන්වහන්සේගේ වචනේට කොච්චර යටහත්කමක් දක්වනවද? උන්වහන්සේගේ කැමැත්ත කරන්න කොච්චර යටහත් වෙනවද? අන්න එච්චර නුඹලාගේ ස්වාමිවරුන්ට මොනවා කරන්න කියනවද? නුඹලාගේ ස්වාමිවරු සිටින්නන්ට බයනු වෙවුලමිනුත් මොනවා කරන්න කියනවද? යටහත්කමක් ඇති කරගන්න කියනවා. ඇයි අපි බලමු ඊට පස්සේ. හත්වෙනි පදය. හයවෙනි පදය. මනුෂ්‍යයන් සතුටු කරන්නන් මෙන් පෙනීමට වැඩ නොකොට ක්‍රිස්තුස් වහන්සේගේ දාසයන් මෙන් සිතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. ආමෙන්. ඒක කියනවා මනුෂ්‍යව සතුටු වෙන්න පිටින් උඩින් කරන්න එපා කිසි දෙයක්. ඇත්තම හදවතේ යටහත්කමින් මේ වැඩේ කරන්න. එතකොට තමයි ඔබට ඒකට ආශිර්වාදයක් එන්නේ. ආ කිව්වනේ එහෙනම් කරන්න එපා. ඉතින් නොකර බෑනේ. ඒගොල්ලෝ කියනවානේ. ඒගොල්ලෝ ඉතින් අපිට ඉහලා එන්නේ. එහෙම කරන්න එපා. ඔබ ඒක සිතින් කරන්න. ආමෙන්. මනුෂ්‍යයන්ට පේන විදිහට නෙමෙයි, මනුෂ්‍යව සතුටු වෙන විදිහට නෙමෙයි ඔබ ඒක කරන්න ඕනේ. සිතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන මිනිසෙක් බවට ඔබ පරිවර්තනය වෙන්න ඕනේ. ආමෙන්. ආමෙන්. හත්වෙනි පදය. දාසෙක් වේවා නිර්දාසෙක් වේවා එක් අය කරන්නා වූ යම් යහපතක් ඇද්ද ඊට ස්වාමීන් වහන්සේ නැවත විපාක දෙන බව දැන. අන්න මොකද ලැබෙන්නේ? විපාකයක් ලැබෙන්නේ. එයා දාසෙක් වෙන්නේ නැති නිර්දාසෙක් වෙන්නේ නැති. එයා වැඩ කරන කෙනෙක් වෙන්නේ නැති කාට හරි යටතේ වැඩ නොකරන කෙනෙක් වෙන්නේ නැති. ප්‍රශ්නයක් නෑ. යටහත්කම යාගේ ජීවිතය ඇති වෙන්න ඕනේ. දාසෙක් වේවා නිර්දාසෙක් වේවා එක් අය කරන්නා වූ යම් යහපතක් ඇද්ද ඊට ස්වාමීන් වහන්සේ නැවත විපාක දෙනවා. දැන් බලන්න ලාබන් සහ යාකෝබ්ගේ ප්‍රශ්නේ. යාකෝබ්ට දෙවියන් වහන්සේ කිසි දෙයක් නැති අවස්ථාවේ පොරොන්දු වෙනවනේ මං සියල්ලෙන් ඔබ ආශිර්වාද කරනවා. හැබැයි ඔහුට සිද්ධ වෙන ඔහුගේ පඩිය 10වතාවක් වෙනස් කළා කියනවා ලාබන් කියන මිනිසයා. හැබැයි ලාබන්ට යාකෝබ් යටහත්ව සිටියා. ඒ ආධිපත්‍යයට යටත් වුණා. සිතින් යටත් වුණා. දාසෙක් ලෙස. ඒක තමයි ආශිර්වාදය. ඒක තමයි ආධිපත්‍ය ක්‍රියාත්මක වීම. හalleluya. ඔබ යටහත් වෙනවා කියන්නේ ඒ කෙනාගේ ජීවිතය ආධිපත්‍යයක් කරනවා. ඔබ නොදැනුවත්වම ඔබ යටහත්කම තුලින් යව පාලනය කරගන්නවා. එයාව දිනන ගන්නවා. මේ රහස් ඉගෙන ගන්න. ඔබ යම් කෙනෙක් යටහත් වීම තුළ ඒ පුද්ගලයාට ඔබ මොනවද කරන්න යන්නේ? ඔබට ඒ ආධිපත්‍ය බලය ලැබෙන්න යනවා. ඒ ආධිපත්‍ය ඔබ සතු වීමක් සිද්ධ වෙන්න යනවා. ආමෙන්. ආමෙන්. ඒකයි මම ඔබට කිව්වේ යාකෝබ් බලන්න යාකෝබේ යටහත් වීම තුළ ඒ ලාබන්ගේ සියලු ආශිර්වාද දෙවියන් වහන්සේ ප්‍රඥාව දෙනවා ලබා ගන්න. ඔහුගේ පඩිය වෙනස් කරනවා. ඔහුට අයිතුකම් කරනවා. ඔහුගේ හෘද සාක්ෂි නිසා දෙවියන් වහන්සේට ආඥා කරනකොට දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? ඔහුට ප්‍රඥාවක් දෙනවා. කොහොමද ඒ ස්වාමිත්වයේ තුලින් පළවෙනි වතාවට ව්‍යාපාරික ප්‍රඥාවක් ස්වාමීන් වහන්සේ අපි දකිනවා නිදහස් කරන්න ওই ස්ථානයේ. විශාල ප්‍රඥාවක් දෙනවා. ඒ වතුරට කෝටු කෑලි තවන්න කියලා යාකෝබ්ට ප්‍රඥාවක් නිදහස් කරනවා සභාව. ආමෙන්. ආමෙන්. ඒ බලන්න දෙවියන්වහන්සේ කියනවා කැරලි ගහන්න, උද්ඝෝෂණය කරන්න, විරුද්ධව පිකටින් කරන්න නෑ. දෙවියන්වහන්සේ කියනවා මොකද්ද? ඔයා වතුරට කෝටු කෑලි තවන්න. දැන් දෙවියන්වහන්සේ කියනවා ඔයා සතු ටික හොරකම් කරගෙන පැනලා දුවන්න. නෑ. දෙවියන්වහන්සේ කියනවා මොකද්ද? ඔයා යටහත් මේ කාර්යය කරා. ඒ කියන්නේ වතුරට කෝටු තියන්නේ ඔය කෝටු හොයන්න ඕනේ, කෝටු කඩන්න ඕනේ, උන් නැමිලා වතුරේ තියන්න ඕනේ. අන්න බලන්න. ඕ යටහත් කරගත්තා. ඕ දෙවියන් වහන්සේ ඉදිරියේ පල්ලෙහාට ගෙනාවා.
දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් වෙනා පේතරස් පොතේ කියනවා උසස් කරනු ලබන්නේ. ආමේන්. ආමේන්. ඒ මනුෂ්‍ය උසස් වීම ඔබේ ස්වාමීත්වයට යාකෝබේ ස්වාමීත්වයට ගෞරව කරා. ඔහුගේ විවාහයේදී වංචා කරනවා නේද? පෙන්නලා වෙන කෙනෙක්ව විවාහ කරලා දෙනවා. ගොඩාක් ඒ දේවල් වලට මුහුණ දෙනවා යාකෝ. හැබැයි හැම තැනකදීම ඔහු මේ බලන්න මේ බයිබලයේ තියෙන දාසෙක් වේවා, නිර්දාසෙක් වේවා එක් එක් අය කරන්නා වූ යම් යහපතක් ඇද්ද ඊට ස්වාමීන් වහන්සේ නැවත විපාකයක් දෙනවා. අනිත් අය වරකම් කරනවා නම් ඒ ආයතනේ ඔබ වරකම් වලට සම්බන්ධ වෙන්න එපා. ඔබ ක්‍රිස්තියානි. ඒක මතක තියාගන්න. අනිත් අයම කරනවා ඇති ඔබ කරන්න එපා. ඔබ ඒ ආයතනයට විශ්වාසවන්ත වෙන්න. අනිත් අය වංචා කරනවා ඇති හැබැයි ඔබ කරන්න එපා. ඔබ කරන යහපත ස්වාමීන් වහන්සේ නැවත ඔබට විපාකයක් දෙන්න යනවා. ආමේන්. දැන් ඔබ එහෙම ආයතනයක වැඩ කරනකොට දැන් එහෙම එකමුනේ නැහැ කියන්නේ කොහොම වෙනවා? ප්‍රතික්ෂේප කරනවා. එතන ඔබට විරුද්ධවාදී කණ්ඩායමකුත් ගොඩ නැගෙනවා. හැබැයි ඒ සියල්ල ජය ගන්න මොකද ඔබට විපාකයක් මේ පොළවේ තියෙනවා. ආමේන්. විපාකයක් ගන්නසේ වෙන් කර තිබෙන නිසා කිතුරුවෙක් ලෙස ඔබගේ ජීවිතයේ යටහත්කම දෙවිඳුන් බලා සිටිනවා. ආමේන්. අපි අටවන පදයට ගිහිලා අවසන් කරමු. අටවන පදේ කියනවා මනුෂ්‍යන්ට නොව ස්වාමින් වහන්සේට මෙන් කැමැත්තෙන් මෙහෙ කරන්න. ආමේන්. මේ යටත් වෙන්නේ අපි මනුෂ්‍යෙක්ට කියලා හිතන්න එපා. ඔබ කාටද මේ වෙලාවේ යටත් වෙන්නේ? සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ අනට. දේව වචනේ. ඒක හදවතට ගන්න. ස්වාමින් වහන්සේට මෙන් කීකරු වෙන්න කියලා දරුවන්ට කියන්නේ. නිසා ඔබ ඒක පුරුදු කරගන්න. එතකොට ඔබ ඡය ගන්න යනවා. ආමේන්. මොකද 9 වෙනි පදේ කියනවා ස්වාමිවරුනි අන්න බලන්න දැන් මේ ස්වාමිවරුන්ට කතා කරනවා නායකත්වයේ දරන අයට කතා කරනවා ස්වාමිවරුනි නුඹලා ඔවුන්ගෙන් ස්වාමින් වහන්සේ ස්වාර්ගයේ සිටින බව උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බව දැන තර්ජනය කිරීමෙන් වැළකී ඔවුන්ට ඒ දේවල් කරන්න. ඔබ දැන් නායකයෙක් නම් ඔබ ස්වාමි කෙනෙක් නම් ඔබ බොස් කෙනෙක් නම් ඔබ ආධිපත්‍ය දරන්නෙක් නම් බයිබලය ඔබට අවවාද කරනවා මේ 9 වෙනි පදේ. මොනවද කියන්නේ? ස්වාමිවරුනි නුඹලාගේ ඔවුන්ගේ ස්වාමීන් වහන්සේ ස්වර්ගයේ සිටින බව දැන. ඒක හදවතට ගන්න ක්‍රිස්තියානි ව්‍යාපාරිකී රැකියාවක් දෙන අය. ඒක හදවතට ගත යුතු දෙයක්. ඔබ යටතේ කවුරු හරි වැඩ කරන්න ඉන්නවා නම් ඒක ඔබ මනසේ තියාගන්න. මොකද උන්වහන්සේ කියනවා ස්වාමිවරුනි නුඹලා ඔවුන්ගෙන් ස්වාමීන් වහන්සේ ස්වර්ගයේ සිටින බව දැන. ඔබෙත් ඒ වගේම ස්වාමිත්වය දරන කෙනාගේ සේවකයාගේ දෙන්නගේම ස්වාමියා කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. එනිසා ඒගොල්ලෝම පහත් කිරීමෙන්, ඒගොල්ලෝම පීඩා කිරීමෙන්, ඒගොල්ලන්ට අයිතු ලෙස දඬුවම් කිරීමෙන් වළකින්න. හරි ලෙස කරන්න. පුරුදු වෙන්න. සාධාරණ ධර්මිෂ්ඨ නිවැරදි තීරණයක් ගන්න. ඒක තමයි හරි. ඒකට ඔබ මේ ස්වාමිත්වයේ ධර්ම වෙලාවේ මේක මනසේ තියෙන්න ඕනේ. මොකද උන්වහන්සේ කෙලින්ම කියනවා ස්වාමිවරුනි බලන්න කෙලිම ආමන්ත්‍රණය කරනවා. ස්වාමිවරුනි නුඹලා ඔවුන්ගේ ස්වාමින් වහන්සේ ස්වර්ගයේ සිටින බවද උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම නොබලන බවද දැන තර්ජනය කිරීමෙන් වැළකී ඔවුන්ට එම දේවල් කරන්න. සමහරට කියන්නේ නෑ ආරේ කරන්න. මේක වෙනවා. එහෙම තර්ජනය කරන්න බෑ. ඔබ බොස් කෙනෙක් වුණාම ඒක තේරුම් ගන්න ඕනේ. ඔබ නායකයෙක් වුණාම ඒක තේරුම් ගන්න. ඔබ යටතේ කෙනෙක් ඉන්නකොට ඒගොල්ලන්ට තර්ජනයෙන් නෙමෙයි. මෘදුකමින් ඒගොල්ලෝ එක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ආමේන්. ඔබට ආධිපත්‍යයක් තියෙනවා. ඔබට ඒගොල්ලන් කෙරෙහි ආධිපත්‍යයක් තියෙනවා. ඒනට ඔබට තර්ජනය කරන්න බාරය නැහැ. ඔබ දෙවනාසේ දිහා බලන්න සිටිනවා. මනුෂ්‍යගේ තරාතිරම උන්වහන්සේ බලන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතයි ඔයගොල්ලෝගේ තරාතිරම බලන්නේ ඔයගොල්ලෝගේ තරාතිරම උන්වහන්සේට වැඩක් නැහැ. උන්වහන්සේව ගණන් ගන්නෑ. උන්වහන්සේ මොනවද කරන්නේ? උන්වහන්සේ මොනවද කරන්නේ? ඒකට විපාකයක් දෙනවා. අන්න ඒකට තමයි ඒ කඩාවැටීම සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ නායකත්වයේ දුර්වල වෙන්නේ. ඒකයි උන්වහන්සේ කියනවා මෙතන ස්වාමිවරුනි නුඹලාගේ ඔවුන්ගේ ස්වාමීන් වහන්සේ ස්වර්ගයේ සිටින බවද උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බවද දැන
තර්ජනය කිරීමෙන් වැළකී ඔවුන්ට එම දේවල් කරා. තර්ජනය කරන්න යන්න එපා. ඒගොල්ලෝ සුසු නැත්තම් ඔබට පුළුවන් අයින් කරන්න. තර්ජනය කරන්න බෑ. ඔබට හිතෙනවා නම් ඒගොල්ලෝ එක්ක ඔබට එකට ගමනක් යන්න බෑ කියලා ඒගොල්ලෝ ඉවත් කරන්න. තර්ජනය කරන්න බෑ. ඒක බයිබලීය මූල ධර්මයක්. දෙවියන් වහන්සේ අපිට කියලා තියෙනවා. සේවකීන්ට, වැඩකාරයෙක්ට කොහොමද සලකන්න ඕනේ කියලා. ඒ වගේම ස්වාමිත්වයක් දරන කෙනෙක් කොහොමද හැසිරෙන්න ඕනේ කියන්නේ ආධිපත්‍යයක් දරන මිනිහෙක් ගැන නෙමෙයි කියන්නේ. ස්වාමිවරු කියන්නේ කවුද? ආධිපත්‍යයක් දරන කෙනෙක්. සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඒ ආධිපත්‍ය දරන කෙනා තාක්ෂණයෙන් නෙමෙයි ආධිපත්‍ය දරන්න ඕනේ. කොහොමද ඒගොල්ලෝ ආධිපත්‍ය දරන්න ඕනේ? ස්වාමීන් වහන්සේම. උන්වහන්සේ තුල ඒ හරියාකාරව ඒ ආධිපත්‍ය දැරීම. එතකොට තමයි ඔබ කරන කාර්ය 100% දෙවිඳුන් සඵල කර ආශිර්වාද කරන්න යන්නේ. ආමෙන්.